එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් වන රේණුකා දමයන්ති කියන මන්ත්‍රීවරිය මේ රටේ ඉන්න ව්‍යාපාරිකයන් වෙලෙන්දුන් රවටා වංචනික ලෙස මුදල් ලබාගෙන අගරු චෙක්පත් ලබා දීලා කෝටි ගාණක වංචාවක් මේ වෙනකොට සිදු කරලා තියෙනවා. මේ පිළිබඳව විශේෂයෙන්ම වංචා හා දූෂණ විමර්ශන කාර්යාංශය, ඒ වගේම අල්ලස් හා වංචා දූෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම මධ්‍යම අපරාධ කොට්ටාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂයෙන්ම කහතුඩුවේ පොලිසියට පැමිණිලි කීපයක් කරලා මේ වෙනකන් මේ සියලු ව්‍යාපාරිකයන්ගේ මුදල් නොදී යම්කිසි දේශපාලන බලවේගයක් විසින් මේ ව්‍යාපාරිකයන්ව සංවිධානාත්මක ලෙස මුදල් අරගෙන මේ ව්‍යාපාරිකයන්ගේ මුදල් අරන් රැවටීම සිද්ධ කරනවා. මෙන්න මේ මන්ත්‍රීවරිය තමයි එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරිය රේණුකා දමයන්ති කියන මන්ත්‍රීවරිය. එතකොට මේ මන්ත්‍රීවරිය හොරණ ප්‍රාදේශීය සභාවට හාලපිට කොට්ටාසෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරපු කාන්තාවක් කලින් මන්ත්‍රීවරියක් බවට පත් වෙලා ඉඳලා තියෙනවා. නමුත් මේ මන්ත්‍රීවරිය හිටපු මන්ත්‍රීවරිය මේ මන්ත්‍රී ධූරය ගැන කියාගෙන මම මන්ත්‍රීවරියක් මට මුදල් ලබා දෙන්න, මගේ මෙන්න මේම කඩයක් තියෙනවා, මේ කඩේ තියෙන කහතුඩුවේ හොරණ, මේ කඩේට රෙදි ගන්න කියලා මේ සියලු ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අරන් තියෙනවා. දැනට ආරංචි විදියට කෝටි 10කටත් වැඩි මුදලක් ජනතාවගෙන් අරගෙන මේ නාගරික මන්ත්‍රීවරියයි හිටපු මේ නාගරික මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා වන උපේන්ද්‍ර කුලරත්න කියන පුද්ගලයා සහ මෙන්න මේ තියෙනවා මේ කඩේ අපි මාධ්‍යයට පෙන්නනවා. මෙන්න මේ ඉන්නේ උපේන්ද්‍ර කුලරත්න කියන පුද්ගලයා. මේ දෙන්නා සංවිධානාත්මක ලෙස මිනිස්සු ගාවට ගිහිල්ලා ව්‍යාපාරිකයන් ටාගට් කරලා ඒ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අරගෙන පොළු තියලා තියෙනවා. දැනට ලැබිලා තියෙන මේ සියලු ෆයිල් අපේ ගාව තියෙනවා. කෝටි 10කට වැඩි මුදලක් ව්‍යාපාරිකයන්ට දෙන්න තියෙනවා දැනගත් ආරංචිය. එතකොට නොදන්න කී දෙනෙක් ඇද්ද? අපි සමස්ත රටේ ජනතාවටම මේ හොරුන් ගැන පැහැදිලි කරන්නේ මේ වගේ හොරුන්ට මුදල් දීලා අහුවෙන්න එපා නැවතත්. මේ කාන්තාව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීවරිය, දැන් හාලපිට කොට්ටාසේ සංවිධායකවරිය. මේ සංවිධායකවරිය මුදල් අරගෙන පොළු තියලා පොලිසියට ගියපු ගමන් මෙන්න මේ ලක්ෂ්මන් විජේමාන්න කියන පුද්ගලයා හරහා දුරකථන ඇමතුම් ලබා දෙනවා පොලිසියට. අපි පානදුර SCIB එකේ ඉන්නකොට පානදුර SCIB එකට ලක්ෂ්මන් විජේමාන්න කෝල් කරා. මම ඉන්න තැනම තමයි කෝල් කරේ. ඒ නිසා අපි කියනවා දේශපාලනේ හොරකම් කරන ඒ කණ්ඩායමකට එක්සත් ජාතික පක්ෂේ තීරණය කරන්න ඕනේ මන්ත්‍රීවරිය මේ එක්සත් ජාතික පක්ෂේ තියාගන්නවද නැත්නම් එක්සත් ජාතික පක්ෂේ නිරප්පනවද කියලා. දැන් මා හොරු මදියට පොඩි හොරුත් එක්ක එකතු වෙලා කම්බ හොරු බවට පත් වෙලා තියෙනවා. ව්‍යාපාරිකයන්ට කියනවා රන්දිය පැෂන් නමින් රෙදි කඩයක් තියෙනවා. මේ රෙදි කඩේට මෙන්න මේ ලබා දෙන ඉන්වොයිස් තියෙනවා. මෙන්න මේ සියලු ඉන්වොයිස් ලබා දීලා DFCC බැංකුව NDB බැංකුව හරහා ලබාගත් කරන්ට් account වල චෙක් ලබා දෙනවා. ඒ වගේම මෙන්න තියෙනවා ඔවුන්ගේ රන්දිය පැෂන් ලෙටර් එක ලබා දෙනවා. ඊට පස්සේ මේම ලබා දීලා මේ පුද්ගලයා විසින් ඊටාම බරපතල ලෙස ජනතාවට මේ ව්‍යාපාරිකයන්ට ලබාගත් මුදල් වලට චෙක් ලබා දීලා මෙන්න මේ විදියට අගරු චෙක්පත් සියලුම account close. නමුත් එක බැංකුවකින් චෙක් පොත අරගෙන ඒ චෙක් පොත සියලුම ව්‍යාපාරිකයන්ට මුදල් ලබා ගැනීමේදී ලබා දීලා පොලිසියට ගියාම කියනවා පොලිසියේදී මේවා ලක්ෂ 10ට යා පැත්තේ නඩු, මේවා ලක්ෂ 10ට යා පැත්තේ පැමිණිලි. ඒක නිසා කහතුඩුව පොලිසියේ තානාධිපතිතුමාට කියනවා මේ නඩු බාර ගන්න එපා කියලා. ඔන්න මේ ව්යාපාරිකයන් සියට ගිහිල්ලා කහතුඩුව පොලිසිය OIC අම්බුනාම කහතුඩුවේ ස්ථානාධිපතිතුමා තද දානවා මේ ව්‍යාපාරිකයන්ට. උඹලා සල්ලි දුන්නා නම්, උඹලා රැවටුණා නම් ගිහිල්ලා ගනින් මෙතනට එන්න එපා කියලා. මෙන්න එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරිය, මෙන්න මේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ මාලේකම්තුමියත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ හිටපු මාලේකම්තුමත් එක්ක ඉන්නවා. මෙන්න මේ පින්තූර අපි මාධ්‍යයට පෙන්නනවා. එතකොට මේක සංවිධානාත්මක විදියට මේ හොරකම කරන්නේ බඩු ටික ගෙන්න ගන්නවා කහතුඩුවේ කඩේට, බඩු ටික ගෙන්නගෙන කඩෙන් බස්ස ගන්නවා. මේ මිනිසුන්ට චෙක්පත් ගන්න එන්න කියනවා පානදුරේට, මුදල් මාරු කරන්නේ කොළඹදී. එතකොට කිසිම පොලිසියකින් පැමිණිල්ල බාර ගන්න නැති විදියට සංවිධානාත්මක විදියට අපරාධය කරනවා. ඒක නිසා මේක මුදල් වංචාවක්. මේ නාගරික මන්ත්‍රීවරිය වහාම එක්සත් ජාතික පක්ෂයෙන් නිරපිය යුතුයි. එහෙම නැති වුණොත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරියට මේ ව්‍යාපාරිකයෝ සියලු දෙනාම එකතු කරගෙන එන්න වෙනවා. ඒ වගේම අපි පොලිස්පතිතුමාට කියනවා පොලිස්පතිතුමනි මේ වගේ රටේ අපරාධ වංචා කරන කට්ටියට කහතුඩුව පොලිසිය විසින් සහයෝගය ලබා දුන්නොත් කොහොමද මේ වංචා දූෂණ නවත්තන්නේ? ඒක නිසා ඊයේ දවසේ මම ස්ථානාධිපතිතුමාව හම්බෙන්න ගියා. ස්ථානාධිපතිතුමා බොහොම කේන්තියෙන් කතා කරා. ඒකට හේතුව
තමයි අගතියටපත් පාර්ශවය සල්ලි දීලා මුදල් දීලා රැවටුණ පාර්ශවය පොලිසියේ සහාය පතාගෙන පොලිසියේ සහනය පතාගෙන ගියාම පොලිසිය OIC තුමා මේ ජනතාව කෙරෙහි ඊටාම වියරු වැටුණ විදියට කතා බහ කරලා අන්තිමට පොලිසියේ මහත්මයා කියන යාට උගුරා මාරුවක් තිබුණා නේද අයියෙන් කතා වුණාලු. හරි ලස්සනයි. මේ ව්‍යාපාරික ප්‍රජාව යම් කිසි විදියකින් බොහොම අමාරුවෙන් බඩු ටික හදලා රෙදි ටික හදලා යම් කිසි කඩේකට දීලා මේ මුදල් ලබා නොදී රැවටුණාම ස්ථානාධිපතිතුමා යම් කිසි විදියකින් මේ පුද්ගලයන්ට සහයෝගය ලබා දෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා කරුණා කරලා මේ වගේ හොරුන් සමාජයේ ප්‍රසිද්ධිය ඇවිදින්න නොදී වහාම අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන්න අපි රටේ ඉන්න ව්‍යාපාරික ජනතාවගෙන් ඉල්ලනවා මෙන්න මේ වගේ කාලකන්ණි මිනිස්සුන්ට මුදල් දීලා රැවටෙන්න එපා. මෙහෙම මුදල් දීලා රැවටුණ කට්ටිය ඉන්නවනම් අපි අමතන්න සියලු දෙනාම එකතු වෙලා ලබන සතියේ එළමෙන බදාදා මොවුන් අත්අඩංගුවට ගන්නතුරු අපි පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වාඩි වෙලා ඉන්නවා. එහෙම නැති වුණොත් අපිට වෙන්නේ මේ මුදල් දීලා රැවටුණ ව්‍යාපාරිකයන්ට බෙල්ල වැල දා ගන්න. ඒකටත් පොලිස්පතිතුමා වග කිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා.